16 බැලුවොත් මේකේ ත්‍රිකෝණාංග සාම්‍ය තියෙන. ඉතින් ත්‍රිකෝණාංග සාම්‍ය කරන්න පුළුවන් විදි තියෙනවනේ 4ක් කියලානේ අපි කියන්නේ. ඒක නිකන් පොඩ්ඩක් මතක් කරගමු. ඉස්සෙල්ලා බලමු කෝකෝපා කියලා එකක් තියෙනවා. කෝණ සහ පාද කියලා එකක් තියෙනවා. ත්‍රිකෝණයක ඉතින් පාද තුනයි කෝණ තුනයිනේ තියෙන්නේ. ඕකනේ තියෙන්නේ. එතකොට මේ ඍජු ත්‍රිකෝණයක් ගත්ත විශේෂයක් නෙමෙයි. ඕනෑම ත්‍රිකෝණයකනේ අංග සාම්‍යකේ ත්‍රිකෝණාංග සාම්‍ය කියන්නේ යම් ත්‍රිකෝණයක් අරගෙන එයාගේ උඩින් තවත් ත්‍රිකෝණයක් මෙහෙම පිටපයින් නැතුව අඩු වෙන්නේ නැතුව තියන්න පුළුවන් නම් ඒ ත්‍රිකෝණ දෙක එකිනෙකට අංග සමයි කියලා කියනවා. හරි? ඉරි තුනකින් අපි ඒක පෙන්නනම ඒකටනේ ත්‍රිකෝණාංග සාම්‍ය කියලා කියන්නේ. එතකොට මේ ඍජු කෝණي අරන් තියෙන අර හතරම එකට පෙන්න ගන්න. ඉතින් ඍජු කෝණයකටත් අංග මේ කර්ණපා කියලා අවස්ථාවක් තියෙනවනේ ඒ අංග සම වෙන. ඒකත් නේ මේ නැත්තම් මේ ඍජු කෝණයක් ගත්ත කියලා විශේෂයක් නැහැ. ඕනෑම ත්‍රිකෝණයකට ත්‍රිකෝණාංග සාම්‍ය දාලා ඉතින් අංග සම කරගන්න පුළුවන්. ඉතින් ත්‍රිකෝණ දෙකක් තියෙනවනේ අංග සමද කියලා බලන්න පුළුවන්. එතකොට මේකේ මොනවද තියෙන්නේ විදි දැන් කලින් කිව්වා වගේ කෝකෝපා කියන එකක් ගත්තොත් එහෙම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද දෙක අනුරූප කෝණ දෙකක අනුරූප කෝණ දෙකක් සහ ඒ කෝණ දෙකටම අනුරූප වූ පාදයක් සමානයි නම් දෙන්නගෙම එයා කෙලින්ම අපිට කියන්න පුළුවන් දෙන්න අංග සමයි කියලා එකිනෙකට. හරි? දැන් අපි කෝණ දෙකක් කොහොමද ගන්නෙ? ඔයා ඇඟිලි තියාගන්නවා මේ කෝණයට ඊට පස්සේ ඔයා අනිත් ත්‍රිකෝණ මේ කෝණයට ඇඟිලි තියාගන්න. හරි? ඊළඟට අනිත් එක මෙන්න මේ කෝණයට ඇඟිලි තියාගන්න. ඇඟිලි තියාගනවා කියලා කියන්නේ දෙන්න සමානයි කියන එක. මේ දෙන්න සමාන වෙනවා. ඊළඟට මේ දෙන්න සමාන වෙනවා. සහ මෙයාට අනුරූප පාදය. මේ දෙන්නක කොහොම යන පාදයක් සමාන වෙනවා. මෙයාගේ අනුරූප පාදයක් සමාන වුණොත් මෙයා අංග සමයි. දැන් වෙන කෝණ දෙකක් ඔයාලට ගන්න හිතුවා කියන්නේ ඔයා යනවා මේ දෙක. මේ ත්‍රිකෝණය මේ දෙක ගන්න ඕනේ. එහෙනම් ඒකට අනුරූප එක ඔයා දකින්න ඕනේ ඉස්සල්ලා අනිත් ත්‍රිකෝණය. හරි? එතකොට ඒකට අනුරූප මේ දෙන්නනේ. මුන් දෙන්නද? මුන් දෙන්න නෙමෙයි. මුන් දෙන්න කියලා එකපාර හිතන්න පුළුවන්. නමුත් ඒක හරියට විතර බලන්න මේකෙන් හරියට බලන්න බෑ. ඒක ගණන් ටික හදලා බලනවා. එතකොට මේ දෙන්නට අනුරූප මේ දෙන්න කියලා අරගන්නවා. මෙයාට මෙයාව සමානයි. හරි. ඒ දෙන්න සමාන වුණ පළියට නෙමෙයි. එහෙනම් දෙන්නටම අනුරූප වූ පාදයක් කොහෙන් හරි සමාන වෙන්න ඕන. මේ දෙන්නව අරගෙන හක් වෙලා මේ දෙන්න ඉන්න පාදය මෙයා එහෙනම් ඉතින් වැඩේ හරි. ඒ දෙන්න සම්බන්ධ වෙන අනුරූප පාදයේ සමාන වෙන ඒකට කියන්න පුළුවන් කෝකෝපා. ඒ කෝකෝපා අවස්ථාව. ඊට පස්සේ පාකෝපා කියලා එකක් තියෙනවානේ. පාද කෝණ පාද කියලා එකක් තියෙනවානේ. පාද කෝණ පාද. යම් කෝණයකට බැඳිච්ච පාද දෙකක් තියෙනවා. ඒතකොට මේ පාද දෙක සහ ඒ කෝණයට අනුරූප තියෙන කෝණයේ පාද දෙකයි දෙන්නගෙම සමානයි නම් ඒක ත්‍රිකෝණ අංග සම වෙන්න මේ කොන්දේසියක් විතර ගන්න පුළුවන්. ඒ කියන්නේ ත්‍රිකෝණ අංග සම කරගන්න පුළුවන්. ඒක ක්‍රමයට. ඒ කියන්නේ අනුරූප පාද වා ගන්නවා මෙන්න මේ පාදයේ මේ කෝණය සහ මෙන්න මේ පාදේ. මේ කෝණයේ පාද දෙක මේ දෙකනේ. මේකයි මැදි වෙච්ච කෝණය මෙයා. එහෙනම් මේකට මොකක් හරි එකක් ගන්නවා. මොකක් හරි කියලා කියන්නේ ඒකට අනුරූප එකව ගන්න ඕනේ. ඒකට ටැලි වෙන ගැලපෙන එකව ගත්තොත් මේ මෙයානේ මේ ත්‍රිකෝණය. එහෙනම් මෙන්න මේ පාද දෙකක් මේ කෝණයක් මෙයාගෙත් ඕක සමාන නෙවෙයි. z සමානයි r x සමානයි p මෙන්න මේ කෝණය සමාන මේ කෝණයට වුණොත් මේ දෙන්නත් අංග සම කියලා ගන්න පුළුවන් තවත් එක් ක්‍රමයක්. නේ? ඒකත් හරි. ඒකට දෙකක් බැලුවා. අනිත් එක පාපාපා. ඉතින් ඒක නම් ඉතින් වරදක් නැහැ. ඉතින් ඒක ලොකු දෙයක් නැහැ. පාද තුනක් තියෙන ත්‍රිකෝණයක පාද තුන එකිනෙකට සමානයි නම් දෙන්නගෙම උන්දැන් ඉතින් කොහොමද අංග සමයි. ඉතින් මේ x සමානයි p ට z සමානයි r ට y සමානයි q ට කියලා ඒ අනුරූප පාද තුනම එකිනෙකට සමානයි. ඉතින් මේ ත්‍රිකෝණයට කොහොමද උඩින් එකට එක තියන්න පුළුවන් හරියට ටැලි වෙන. ඒකත් ඒක ගන්න පුළුවන්. ඊළඟට ඍජු කෝණයේ ත්‍රිකෝණයක් සඳහා කර්ණපා කියලා අවස්ථාවක් ගන්න පුළුවන්. මේ ඍජු කෝණයේ අර තවත් කෝණයක් සහ මේ අදාළ කර්ණය සමානයි එකිනෙකට. එයාව ගන්නත් පුළුවන්. ඉතින් එයාත් අංග සමය. ඒක ඍජු කෝණී ත්‍රිකෝණ වලට ගන්නා වූ ක්‍රමයක් මේක. ඍජු කෝණී ත්‍රිකෝණයක අදාළ කර්ණයක් සමාන වෙලා කර්ණයක් සහ තවත් එක කෝණයක් අනුරූප එක කෝණයක් මොකක් හරි සමාන වුණොත් ඒ ඇති. එතකොටත් ඉතින් අංග සමය කියලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ දෙක ටිකක් ඔය නිකන් මතක් කරේ. හරියටම මේ හරියට කිව්ව නෙමෙයි. එහෙනම් අපි යමු ගැටලුවට යමු. හරි ඒක රූප සරහන තියෙනවා. මොකද්ද කියන්නේ? එතකොට ඔය ත්‍රිකෝණ අංග සම්මේ මොනවාද අංග සම කරන්න කියන ත්‍රිකෝණ දෙකකුත් තියෙනවනේ. මෙන්න මේ ත්‍රිකෝණ මේ කියන අත් තියෙන ත්‍රිකෝණේ මේ කියන අත් තියෙන ත්‍රිකෝණේ අංග සම කරන්න යම් මේගොල්ලෝ හේතු දෙනවා. එතකොට මොන ක්‍රමයේ යටතේද? නේ? මොන අවස්ථාව යටතේදීද කියලා ඒවා බලන්න ඕනේ. එතකොට අපි බලමු මොකද්ද කියන්නේ කියලා. ඔය කිව්ව ටික අපි දැන් ලකුණු කරලා තියෙනවා මේ රූපේ නිකන්. හරි. AB සමාන ED. AB සමාන ED. මේ තියෙන මේ ඉරෙන් මම ලකුණු කරලා තියෙනවා. මේ දුරට සමානයි. හරි. ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට කියන මොකද්ද? AFCD ට සමානයි. AFCD ට සමානයි සහ සමාන්තරයි කියලා කියනවා. ඒකත් අන්න ලකුණු දාලා තියෙනවා. දැන් ඉතින් කරගෙන යමු ඔය වැඩ ටික.
ඔන්න පාද අනුරූප පාද ටික බලනවා. දැන් මෙන්න මේ පාදේ බලපු ගමන් තේරෙනව නේද? මොකද්ද තියෙන්නේ? මේ BCD කියන එකේ මේ D කියන ලොකු පාදේ කියලා තියෙන්නේ. ලොකු පාදයක් තියෙනවා. ඒකේ මෙන්න මේ පාදේ ඇවිල්ලා මෙන්න මේ වගේ BE කියන පොඩි කෑල්ලක් තියෙනවා. හරි? BE කියන කෑල්ලකට ED කියන කෑල්ලක් එකතු වෙලා. ඒ වගේම මේ ED කියන එක ABට සමානයිලු. එහෙමත් කියනවා. එතකොට ත්‍රිකෝණ දෙක ගත්තට පස්සේ මෙන්න මේ පාදේ බලන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ පාදේ බලන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය. හරි? මේ ත්‍රිකෝණය මේ පාදය මේ ත්‍රිකෝණය මේ පාදේ බලන්න පුළුවන්. එතකොට මේ පාද දෙක සමානයි කියලා ඔයාලට නිකන් අර අපි ඉවෙන් වගේ තේරෙනවා. ඒ ඉවෙන් වගේ තේරෙන්නේ කොහොමද? මෙන්න මෙයා සමාන මෙයා සමාන දුනා මෙයා සමාන දුනා. මෙයාට මෙන්න මේ කොටස එකතු වෙලා තමයි මේ පාදේ හැදිලා තියෙන්නේ. ඒ වගේම මෙයාට මෙන්න මේ කොටස එකතු වෙලා තමයි මේ පාදේ හැදිලා තියෙන්නේ. මේ දෙන්නා සමාන නම් මේ දෙන්නා සමාන නම් ඒ උන් දෙන්නටම සමාන කොටසක් එකතු වුණොත් එන ගාන සමානයිනේ. මම ප්‍රත්‍යක්ෂනේ පොඩි කාලේ ඉගෙන ගන්න. යම්කිසි සමාන දෙන්නෙක් අරගෙන මේ දෙන්නට සමාන උන් දෙන්නෙක් එකතු කරොත් එහෙම ඒ එකතුවත් එකිනෙකට සමානයි වෙන්නට. නේ? එතකොට මේ පාදෙට මේ BD කියන පාදෙට AE කියන පාද දෙක සමානයි. නේ? AE කියන පාද දෙක සමානයි. එතකොට මේ වාග් ලියා ගන්න පුළුවන් AE. නැත්තම් මේක නම් මේ ලියන්න ඕනේ දැන් ලියලා බලන්න. AE කියන පාදේ AE කියන පාදය සමානයි BD කියන පාදය. BD කියන පාදය. එකතු වෙලකොට දෙදා ඕනේ. අර ඒක දාගන්න. ඒක දාගන්න. ඒක ලියන්න ඕනේ. ඒක මේ මනුස්සයට තේරෙන්න බෑ. මුට තේරුණා කියලා බලලා මනුස්සයට තේරෙන්න බෑ. ඒක ඉතින් ලියන්න. නොලියා ඉන්න එපා. හරි? ඒ අනිත මේ කියන්න ඕනේ මේ මේක ගණිතයේදී ලකුණු ඔයාගේ තේරම වැරද්දුවත් ඔයා දන්න ප්‍රමේයයක් දෙයක් හරි ඒ රූපේට අනුරූපව හරි නැත්නම් ඔයාලට මතකයට එන දේ හරි මොනවා හරි ලියලා තියන්න. ඒකට මොකක් හරි දෙයක් එක ලකුණ ගානේ හරි හම්බෙලා ලකුණ හරි වාගේ පේපරේට තමයි එකතු වෙන්නේ. ඒ සමත් වීමට හරි මොකට හරි ඒකට ඒක වටිනවනේ. ඉතින් ලකුණක් කියලා කියන්නේ බොහොම වටින දෙයක්. ඉතින් මේ අනික මේ සාමාන්‍ය පෙළ ලකුණක් කියලා කියන්නේ මම හතරක් වගේ. ඊටත් වඩා ඒක වෙනස් වටිනාකම් තියෙන. කොහොම හරි මේක ලියන්න. ලියන්න තු ඉන්න එපා. ඉතින් හරි ඒක ඔන්න එකක් හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඉතින් මේ පාද දෙකක් සමානයි. හරි. ඔන්න පාද දෙකක් සමාන වුණා. පාද දෙකක් සමාන වෙච්ච ගමන් පාකෝපාද කියලා හිතනවා. පාකෝපාද කියලා හිතනවා ටක් ගාලා හිතනවා. නමුත් ඉතින් මේ දෙන්න සමානයි කියලා දීලා නැති හින්දා අපිට එහෙම එකක් ගන්න බෑ. එහෙම ගන්න බෑනේ. එහෙම ගන්න බෑ. මේ රූපෙට අනුරූපව මේ රූපෙට අනුකූලව අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් විදිහෙන් ඔය අහන්නේ අපි මොකක්ද ගන්න කියලා. ඊළඟට ඇයි මෙන්න මෙහෙම හින්ට් එකක් දීලා තියෙන්නේ? මේ පාද දෙක එකිනෙකට සමාන්තරයි කියලා. පොන්න පොඩි කාලේ උගන්වන එකට යනවා. ඔන්න යනවා පොඩි කාලේ උගන්වන කරුණ. මොකක්ද කියන්නේ? ඒකාන්තර කෝණ කියලා එකක් තියෙනවා. මොකක් හරි ඔය සමාන්තර රේඛා දෙක යම් තීරයක් රේඛාවකින් කැපුණාට පස්සේ මෙන්න මේ Z අකුරේ හැඩයට පිටින කෝණ ඒකාන්තර කෝණ සහ ඒවා එකිනෙකට සමානයි. ඉතින් මේකේ මොකද්ද හොයාගන්න තියෙන්නේ? මෙන්න තියෙනවා සමාන්තර රේඛා දෙක. මෙන්න තියෙනවා පත රේඛාවක්. මොකද්ද මේක තමයි තීරයක් රේඛාව. මේ දෙන්න කපන රේඛාව. එහෙනම් මේ කෝණය සමානයි කියලා ඔන්න පේනවා. ඉතින් ඒකත් ලියලා දෙන්න. ඒක ලියලා දෙන්න. හරි? මොකද්ද? FAB කියලා එකක් තියෙනවා. FAB කියලා කෝණය සමාන EDC කියන කෙනා. නැත්නම් CDE කියලා දාන්න. CDE කියන කෝණ ඒ කෝණ දෙක සමානයි. ඉතින් හරියනේ. පාද කෝණ පාද කෝණ පාද. සාකෝපා උත්තරේ. ඊළඟට යමු. ඉතින් ඒක එහෙම තමයි ත්‍රිකෝණාංග සම ටිකක් බලලා කරලා බලා ගන්න. පුරුවෙන් ඉතින් බලන්න. ආනාපාන නම් ටික ගන්න.